මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. පට්ට සනීපයි මේගොල්ලෝ කරා. අර තියෙන කඹේ පල්ලට යනවා. හැමෝටම සුබ දවසක්. අපි අද යන්නේ අලගල්ලට. අපි දැන් නම් ඉන්නේ මේ ඉහළකෝට ස්ටේෂන් එකේ. අද මාත් එක්ක යනවා සිතුම් යනවා. සිතුම් ඉන්න මෙතන. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. අපි තාම මේ උඩට යන ගමන් ඉන්නේ. අපිට කොන්ක්‍රීට් පාරක් හම්බුණා. ඒ කියන්නේ ස්ටේෂන් එකකින් උඩට ආවා. එතන කොන්ක්‍රීට් පාරක් හම්බුණා. ඒ පාරේ ඇවිල්ලා තමයි මේ තාම ඉන්නේ. මේ හරියට ලාවට වගේ පේනවා. ඉස්සරහා බෝධියකුත් තියෙනවා. මෙහෙන් තමයි යන්න තියෙන්නේ. ඉස්සරහා ට්‍රාන්ස්ෆෝමර් එකකුත් හම්බ වෙනවා කියලා කියව ගමේ කට්ටිය. අපි හොඳ දිගට මේ අපි දැන් මේ වතුර පොඩ්ඩක් බොන්න මෙතන නැවතුණා. මේ කොන්ක්‍රීට් පාරක් තියෙනවා. ඒ කොන්ක්‍රීට් පාර දිගේ තමයි යන්න ඕනේ. අපි කෙලින් මේ පැත්තෙන් උට්ටා මේ කොහොමද ලේසිනේ ඒක හන්දා. වතුර ඉවරද? අපි දැන් මේ තේවත්ත මැදින් යන ගමන් ඉන්නේ. තාම තේවත්තක් මැදින් යන්නේ. දැන් 12ට විතර කිට්ටු හන්ද පට්ට මහන්සියේ ගාඩියයි ඉතින්. සිතුම් යනවා ඉස්සරහේ. මේ පැත්තේ මාට ලස්සන view එකක් පේනවා. බල බල එන අපිත් එක්ක ඉස්සරහට යමු. අපි දැන් මේ හයික් එක පටන් ගන්න දැන ඉන්නේ. මෙතනින් තමයි පටන් ගන්නෙ. මම කලින් එද්දී නම් මේ පාරේ හොඳට එන්න පුළුවන් වාහන බයික් එක මේ හරියට. දැන් නම් පොඩ්ඩක් කැලේ එහෙම ඇවිල්ලා තියෙන්නේ. එන මේ පාර දිගේ තව ටිකක් උඩට යන්න. තේවත්තක් තියෙන්නේ තනිකර. අපි දැන් මේ කැලේට ඇතුල් වෙලා ඉන්නේ. මේ පාර නම් හේදිලා ගිහලා තියෙනවා. හොඳ වතුර පාරක් ඇවිල්ලා තියෙනවා. පාර හොඳටම හේදිලා. මහන්සි උඩට තනි කෙලින් මේ එන්න තියෙන්නේ. මේ පල්ලෙන් චුට්ටක් උට්ට ඇවිල්ලා ඉන්නේ. කතා කරගන්න බෑ පට්ට මහන්සි. උන්තිලි පැදහම්. උන්තිලි පැදහම් කියලා. අපි දැන් සාමාන්‍ය දුරක් උඩට නැගලා ඉන්නේ. මේ හරියෙන් පේනවා මේ එන හෙලක්. අන්න මේ පැත්තට තමයි අපි යන්න ඕනේ. ඔට්ටමාජේ මුල්ලේ. අපි දැන් කන්දේ භාගයක් වගේ උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් පේනවා පට්ට ලස්සන view එකක්. මේ පැත්තෙන් තමයි අපි ආවේ. දැන් කන්දේ භාගයක් විතර ඇවිල්ලා ඉන්නේ. අපිට මේ උඩට යනවා කට්ටියක් පෙවුණා දැන්. බලමු ඒගොල්ලෝ උඩ ඉන්නවද කියලා. මම හිතන්නේ කැම්ප් කරන සෙට් එකක් ඉන්නේ. උඩට ගිහලා බලමු. කන්දේ උඩ හරියටම වගේ මං හිතන්නේ ලං වෙලා ඉන්නේ. ඉතුණුත් තාන් අතන ඉඳගෙන ඉන්නවා. යන්න අමාරුයි මේ අවසරත් එක්ක වට්ට දාඩියක් දාන්නේ. ඒ වගේ නෝ වතුරක් తీරෙනවා. මේ පැත්ත බලන්න පට්ට ලස්සනයි අදනවා. එන අපි තව ටිකක් උඩට යමු. මේ බලන්න මේ පැත්ත පට්ට ලස්සන view එකක් තියෙනවා. සුට්ටා සීතලක් දැනෙනවා මේ පැත්තට. කන්ද මුදුනේ හන්ද ඉන්නේ.
මේ මෙතනින් වාට පේන්නේ සුන්දර අලගල්ල පර්වතය. ආන් ඉඳගෙන ඉන්නවා. බේන් අලගල්ල අතනින් උට්ට තමයි අපි නකින්න ඕනේ. ආ ගල් ටික දිගේ උඩට අපි චුට්ටක් කළා මෙතන ඉඳලා මාන්සි අරලා උඩට යන්න. මාන්සි වැඩි හන්ද පොඩ්ඩක් බෑග් එකේ දාලා මෙතන ඇලවුණා. තුනක් ඉන්නවා තැන. මෙතෙන් තමයි ආවේ. මෙන්න මේ කොට තමයි අපි යන්නේ. පැත්තෙන් ගිහිල්ලා කොහොම ගිහිල්ලා උඩට යන්න දී. අපිට තව සෙට් එකක් හම්බුණා මේ කැම්ප් කරන්න එනවා. ඒගොල්ලෝ තමයි පල්ලෙන් එන්නේ. ඒගොල්ලෝ කැම්ප් කරන්න හන්ද ඒගොල්ලන්ට පරක්කු වෙලා නම් මනම් මොකුත් නැහැනේ. ඒගොල්ලෝ හෙමින් එනවා. ඉතින් ඒගොල්ලෝ මම කල්ලා නැහැ. ඈ? හම්බිය? මේ වන්ද බං. අපි කනවා චොකලට් බිස්කට් එකක්. මෙතන පල්ලෙත් මේ පොඩි හෙලක් තියෙනවා. මේ පේන උඩට තමයි අපි නගින්න ඕනේ. මේ කඹයකුත් තියෙනවා. එතනින් උඩට නගින්න තියෙන්නේ. එතන තරම් ලේසි නෑ. පොඩ්ඩක් අමාරුයි. හොඳ උලම් පාරක් නම් එනවා මොනවා නැතෝ. මේ මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් උඩට යමු. අලගල්ල කන්ද මුතුනටම ආවා. අපි තවටියා ඉස්සරහට ගිහිල්ලා ලස්සන දැන් බලමු. මේ අලගල්ල කන්ද මුතුනට මේ පෙබරවාරි 4 ඒ කියන්නේ නිදාස් දවසේ මේ ගමේ ඉන්න මිනිස්සු මේ අලගල්ල කන්දට ගිහිල්ලා එනවා කියලා කතාවකුත් තියෙනවා. ලස්සන view එකක් නම් පේනවා මොනවා නැතත්. පට්ටම ලස්සනයි. ගල් පොලිමක් උඩට නැගලානේ ආවේ. ඒ පැත්තෙන් ආවොත් ඔයාලට අර පොඩි චෛත්‍යයක් තියෙනවා දැකලා තියෙන්නේ. අන්න ඒ පැත්තට යන්න මෙන්න මෙතන තියෙනවා මේ කඹ වලින් බහින්න. අන්න එතනින් බැහැලා තමයි යන්න ඕනේ. ඔයාලා අරහෙන් ආවොත් ඔයාලා ඒ චෛත්‍ය තියෙන පැත්තෙන් ආවොත්. එහෙන් ආවොත් ඔයාලට මේ කඹෙන් දිගේ උඩට එන්න වෙනවා. ආවිල්ලා මෙහෙට යන්න පුළුවන්. යන අලගල්ලේ මුදුනටයි. අපි බලමු මේ කඹ තියෙන තැනට දැන් ගිහිල්ලා. මේ පැත්තෙම තෙල තියෙන්නේ මේ පැත්තෙම තෙල තියෙන්නේ. මං ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ නේද කඹයක් දිගේ උඩට එන්න ඕනේ කතාව. ඔයාලා අර පැත්තෙන් ඉඳලා ඒ කියන්නේ චෛත්‍ය පැත්තෙන් ඉඳලා આવොත් ඔයාලට මෙන්න මෙතනින් තමයි කඹේ තියෙන්නේ. මෙතන තමයි එන්න වෙන්නේ. මේ කඹේම දාලා තියෙනවා කට්ටිය ගියපුවා. ඉතින් මේක දිගේ උඩට එන්න ඕනේ. අර තියෙන කඹේ පල්ලට යනවා. ඔන්න ඔහොමයි එක වෙන්නේ. අපි නම් දැන් එහා පැත්තට යන්න වෙලාවක් නැහැ. දැන් 3ට
ළඟයි වෙලාව. අපි නූඩල්ස් එකකුත් හදා ගන්න ඕනේ. හදාගෙන එකක් කාලා අපි ආයේ බහින්න පිටත් වෙමු. මාර ලස්සනයි ඈ. මට ලස්සනක් තියෙන මේ අලගල්ල කන්ද මුදු මට්ටමේ ඉඳලා මීටර් 1100ක් උසයි කියලා තමයි කියන්නේ නා. ඒක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් මම දල වශයෙන් තමයි කිව්වේ. හොඳ උලම් පාරක් එනවා. ගලේ පොඩ්ඩක් හාන්සි වුණා. පට්ට සනීපයි මේ උලගෙන. මං ඉන්නේ තැනට පේනවා ලස්සන ගන්ධක්. මේ පේන්නේ අලගල්ලෙම අනික් කෑල්ල. කොහොම බාන්නවත් හැරෙන්නේ. මේ පේන්නේ අලගල්ල. අපිට අද නම් ඒකට යන්න වෙලාවක් නැහැ. කැම්ප් එකක් ආව නම් අපු දවසක එහෙට ගිහිල්ලා බලමු. පල්ලෙනුත් පේනවා ලස්සනට මේ බුරු එහෙම තියෙනවා. අද නම් වැස්සක් එන පාටක් දෙපැත්තේ කොහෙවත් නැහැ. මාරම ලස්සනයි මෙතන. දැන් වෙලාව ඇවිල්ලා 3:17යි. අලගල්ලෙන් පාතට බෑලා අපි නූඩල්ස් එක හදා ගන්න ඕනේ. අපි එහෙනම් එතනට ගිහින් නූඩල්ස් එක හදලා කමු. පට්ට බඩගින්න ඉන්නේ. ලස්සන කැලෑමල් ටිකක් නම් තියෙනවා මේ. යయ్యා ඉස්සරහට යන්න. තනින් පල්ලට බහින්න ඕනේ. මම කැමරාව දාගන්නවා බෑග් එකට. මොකද බහිද්ද එහෙම අමාරුයි පොඩ්ඩක් ඒක හොඳ. ගල් ටික තියෙන තනින් පල්ලට බැස්සා. පල්ලට බහැලා පල්ලට ගිහලා නූලස් එක හදාගන්න තමයි හදන්නේ. අපිට හම්බුණා මේ උඩින් යනවා මේ කැම්පින් කරන අයියලා සෙට් එක. ඒගොල්ලෝ තුට්ට ගියා. එහෙනම් අපිත් පල්ලට ගිහලා ඊළඟ නූලස් එක්කම යා. බෑග් එක මං ගන්නද? අපි දැන් මෙතන නූල්ලස් එක හදාගන්න යන්නේ. ලී කොට්ටියක් ගහලා මේ ලිපන්නම් බැඳගත්තා. නූල්ලස් එක හදාමු. අපි නූලස් එක හදාගෙන ඉවරයිද? ඉතින් අපි හදාගෙන නූලස් එක ලිපත් නිවන්න ඕනේ. උඩට නම් පට්ට මේ හිඳුමක් එනවා. වයි කළුවරකුත් තියෙනවා. අපි මේ කාලා අර පැත්තට යන්න. බලන්න අර පැත්තේ මේ වැහි අඳුර ආයේ නැහැ. අපි දැන් මෙතන මේ නූලස් එහෙම හදාගෙන කෑවා. මේ දැන් අපි අලගල්ලෙන් බහින්න තමයි හදන්නේ. දැන් වෙලාව ඇවිල්ලා
4:32යි. එහෙනම් අපි තව ටිකක් පල්ලට අපි අලගල්ලට සමුදේනවා. තුමාට මොනවද කියන්න තියෙන්නේ මේ ගැන? නියමයි. මේ පැත්තෙන් හොඳ මීදුම් පාරකුත් වෙනවා. ලස්සනයි. දැන් අර කැලේ බහින ගමන් ඉන්නේ. දැන් නම් අවුවත් නැති හන්ද. සීප් එකේ බහගත්තා. සිතුම් තේනවා ඉස්සරහ. හතරයි 54යි. අපි දැන් තමයි මේ අලගල්ලෙන් කන්ද ගිහිල්ලා දැන් නෝ බැස්සේ. පාටත් කිට්ටුයි. අපි එහෙනම් හැම යන් තව ටිකක් ඉස්සරහට ස්ටේෂන් එකේ හරිය වගේ හම්බෙමු. පල්ලේ තියෙන්නේ මේ ඊළඟට ස්ටේෂන් එක. අපි දැන් එද්දියාව පාරෙන්ම යන්නේ. මේ දැගින්නේ මේ බටකට ළඟ. මේ හිරත් අරින් බෑගෙන යනවා. තාම මහන්සි. සිතු මොකද හිතන්නේ අද දවස ගැන? අදහස් දක්වන්න. නියම. සුපිරි නේද? සුපිරි. එද කීරි. එන අපි තාඩිය පල්ලට. අපි දැන් මේ ඉහළකොට්ට ස්ටේෂන් එක ළඟට දැන් ආවේ. දැන් නම් වෙලාව ඇවිල්ලා හවස් 6:04යි. එහෙනම් අපි මෙතනින් අලගල්ල මම ඉවර කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ හැම එනකම් මමටම ගිහිල්ලා එන්න. සුබ දවසක්.